ඔයාටත් මේ ප්‍රශ්න තියෙනවාද? පාර්ට්නර් එක්ක සෙක්ස් කරනකොට අනේ එයා අරක කරනවා නම් හොඳයි කියලා හිතුණට ඒක කියන්න බයද? ගොඩක් වෙලාවට අපි හිතන් ඉන්නේ කියන්න හොඳ නෑ, යාට දුක හිතේ, යා නරක විදිහට හිතයි කියලා. ඒත් ඔයා දන්නවද? ඒ නිශ්ශබ්දකම තමයි රිලේෂන්ෂිප් එක විනාශ වෙන ලොකුම දේ. good sex කියන්නේ දෙන්නටම සතුට වෙන්න පුළුවන් විදිහට කරන එක. ඒක කරන්න නම් දෙන්න කතා කරන්න ඕන. ඔයාට ඕන දේ කියන්න ලැජ්ජ වෙන්න එපා. කෙලින්ම ඇඳට ගිහින් මට අහවල් එක් කරන්න කියලා පොල්ලෙන් ගහනවා වගේ කියන්න එපා. මේක ඔයාලගේ රිලේෂන්ෂිප් එකත් එක්ක වෙනස් වෙනවා. ඔයාට කෙලින්ම කියන්න බැරි නම් වැඩේට කලින් සාමාන්‍ය විදිහට කතා කරද්දී ඔයාට වෙන්න ඕන දේ ගැන පොඩ්ඩක් ඉඟියක් දෙයක් දෙන්න. අනිත් එක තමයි එයා ඔයාට කැමති දේ කරද්දී ඔයා ඒක හොඳට ෆීල් කරන්න. එතකොට එයාට තේරෙනවා ඔයා ඒකට කැමති කියලා. අකමැති දෙයකට බෑ කියන්න ඕන නම්. අනේ මට රිදෙනවා, අනේ මට එහෙම අමාරුයි, මම මේකට බයයි වගේ දෙයක් කියන්න. ඒක ඔයාගේ සීමාව. මතක තියාගන්න, සෙක්ස් කියන්නේ දෙන්න එකතු වෙලා කරන දෙයක්. ඔයා සතුටු වෙද්දි තමයි එයත් සතුටු වෙන්නේ. ඒ නිසා කතා කරන්න බය වෙන්න එපා. ඔයාගේ පාර්ට්නර්ට ඔයා කරනවට කැමති දේ කොහොමද කියන්නේ? නැත්තම් කියාගන්න බැරිව හිර කරගෙන ඉන්නවද? ඔයාගේ අදහස කමෙන්ට් එකක් දාන්න. තාම ඔයා අපිව ෆලෝ කරලා නැද්ද? එහෙනම් දැන්ම ෆලෝ කරන්න. ඊළඟ වීඩියෝ එකකින් හම්බෙමු. සුබ දවසක්.